සුබ දවසක් සියලු දෙනාටම. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මුලින්ම ඔයාලා යන්න ආලගේ Play Store එකට. Play Store එකට ගිහලා ඔයාලා මෙතන type කරන්න Gboard කියලා. Gboard කියලා type කරලා ඊට පස්සේ ඒක search කරන්න. search කරාම මෙන්න මෙතනින් එනවා Gboard කියලා app එක. ඊට පස්සේ ඔයාලා app එක install කරගන්න phone එකට. දැන් install වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් ඔයාලා මේක open කරගන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන enable in setting කියන එක touch කරන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන Gboard කියන එක ගාව ටික් එකක් ඒක නිල් පාට වෙන්න double button එක touch කරන්න. ඊට පස්සේ අතින් තියෙන okay කියන එක touch කරන්න. හරි. ඊට පස්සේ මෙතනින් උඩම තියෙන වම් පැත්තට ඊතරයි වගේ තියෙන එක ටච් කරන්න බෑක් වෙන්න. ආපස්සට යන්න. ඊට පස්සේ මෙතන තියෙන select input method කියලා තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ ඔතන Gboard එකට ටික් දාගන්න. ඊට පස්සේ වැඩේ හරි. ඊට පස්සේ මෙතනින් ආව යන්න ඕන හරි. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන Teams කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන plus icon එකත් එක්ක එතන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා gallery එකට යනවා. gallery එකෙන් ඔයාලට දාගන්න ඕන ෆොටෝ එකක් තෝරලා ඒක ටච් කරගන්න. ටච් කරලා තමන්ට දාන්න ඕන ප්‍රමාණයට ලොකු පොඩි කරලා ගානට හදාගෙන ඊට පස්සේ මෙතන උඩ තියෙනවා මේ ඉර ඒකෙන් ඔයාලට එළිය අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. ඒක ගානට හදාගන්න. හදාගෙන ඉවරලා යට තියෙන done කියන එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන බලාගන්න පුළුවන් මේ ෆොටෝ එක වැටලා තියෙන. ඊට පස්සේ යටින් තියෙන apply කියලා. ඊට පස්සේ ඔයාලා apply කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ වැඩේ හරි. දැනට keyboard එකේ ෆොටෝ එක වැටලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක check කරන්න ඔයාලගේ මොකක් කරේ. WhatsApp එකේ Facebook එකේ කැමති එකට ගිහිල්ලා ටච් කරවන්න. එතකොට ඔයාලගේ pad එක ගාවම බලාගන්න පුළුවන් keypad එකට මේක වැටලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මේකෙන් තව වැඩක් කරන්න පුළුවන්. මෙතන මම Google එකට යනවා. Google එකට ගිහිල්ලා search bar එක ටච් කරලා ඔයාලා දැන් මේ keyboard එකේ තියෙන උඩම වම් පැත්තේ කොටුව අතරේ ටච් කරන්න. ඊට පස්සේ double පැත්තෙන් එනවා translate කියලා එකක්. අර translate එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේක ඉංග්‍රීසි මුලින් ටයිප් කරන්න භාෂාව එතෙන්ට දාගන්න.
දෙවනි එකට පරිවර්තනය වෙන්න ඕන බාධාව එතෙන්ට දාගන්න. මම මේක මුලට සිංහල දාලා දෙවනියට ඉංග්‍රීසි දාලා ටයිප් කරනවා. එතකොට ඔටෝමේටික් ටයිප් වෙනවා. ඒකත් මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ ගාවට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් වීඩියෝට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ගින් එන්න ජයවා.